එහෙයින් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. රෝම 8:1 කියනවා යම් කෙනෙක් ජේසුස් වහන්සේ තුළ ඉන්නවනම් ඒ අයව වරදට පත් කරන්නේ නෑ කියලා. දෙවියන් වහන්සේ අපි පෞකාරයන්ව සිටියදීම උන්වහන්සේගේ දරුවන් විදියට අපිව තෝරගෙන අපේ හැම පාපයකටම සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා. අපිව පාපෙන් ශාපෙන් ගලව ගන්න ජේසුස් වහන්සේ අපි විඳින්න ඕන දුක වේදනාව උන්වහන්සේ මතට ගත්තා. අපි විඳින්න ඕන හැම පීඩාවක්ම උන්වහන්සේ දරාගත්තා. අපිට අලුත් ජීවිතයක් දෙන්න ජේසුස් වහන්සේගේ ජීවිතේ පරිත්‍යාග කරා. අපි උන්වහන්සේ පිළිගන්නවා නම්, උන්වහන්සේ විශ්වාස කරනවා නම් උන්වහන්සේ අපිට අලුත් ජීවිතයක් දෙනවා විතරක් නෙවෙයි. උන්වහන්සේ අපේ හැම ප්‍රශ්නයකටම විසඳුම ලබා දෙනවා. උන්වහන්සේ පිළිගන්න, උන්වහන්සේ විශ්වාස කරන, උන්වහන්සේ තුළ ජීවත් වෙන හැමෝටම උන්වහන්සේ අලුත් ජීවිතයක් දීලා විනිශ්චයෙන් හා හෙලා දැකීමෙන් තොරව ආශිර්වාද කරනවා. ඔයා කවුරුනත්, ඔයා මොන ආගමක මොන ජාතියක කෙනෙක් වුණත් ජේසුස් වහන්සේ තුළ ඔයාගේ හැම ප්‍රශ්නයටම විසඳුම තියෙනවා. ඉතින් ඔයා විශ්වාසයෙන් මේ යාඥාව උන්වහන්සේට කියන්න. දෙවියන් වහන්සේ ඔයාට අනිවාර්යෙන් ආශිර්වාද කරනවා. ආදරණීය දෙවි පියාණනි, ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වෙතට එනවා. මගේ පාප නිසා ඔබගේ පුත්‍රයාණන්ගේ ජීවිතය පරිත්‍යාග කර නිසා ස්තුතියි. මම පාපෙන් ශාපෙන් නිදහස් වී ඇති අතර ජේසුස් වහන්සේගේ රුධිරය මා නිදහස් කර ඇත. මම මගේ ජීවිතය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට බාර දෙමි. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව මම විශ්වාස කරමි. ජේසුස් වහන්සේ මගේ පව් උදෙසා කුරුසේ මැරුණු බවත, දින 3 මරණයෙන් නැගිට බවත විශ්වාස කරමි. ජේසුස් වහන්සේගේ මේ පූජාව නිසා මම තවදුරටත් පාපයට වහල් නොවෙමි. මේ සියල්ල මම මුළු හදවතින් විශ්වාස කරන අතර ජේසුස් වහන්සේ මගේ එකම ගැලවුම් කරු සහ ස්වාමින් වහන්සේ බව මාගේ මුඛයෙන් ප්‍රකාශ කරමි. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම සදාකාලික ජීවනය ලබමි. ආමෙන්.